කොවිඩ ඇප් එක භාවිත කිරීමේ පියවර. ඔයාට මේ පේජ් එකෙන් පාඩම් 60ට අදාළ සියලුම වචන පාඩම් වශයෙන් වගේම එම පාඩමට අදාළ පළමු වචන කොටස, දෙවන වචන කොටස හා සංස්කෘතික වචන විදිහට වෙන වශයෙන් උනත් මේ විදිහට ෆිල්ටර් කරලා බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ඔයාට අවශ්‍ය වචනය මේ විදිහට සර්ච් කරලා අරගෙන ඒ වචනය නිවැරදිව උච්චාරණය කරන ආකාරය හා එම වචනයට අදාළ සම්පූර්ණ විස්තරයත් උදාහරණ වාක්‍ය සහිතව මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ ග්‍රැමර් බටන් එක ක්ලික් කරලා පාඩම් 60ට අදාළ සියලුම ව්‍යාකරණ භාවිතයෙන් සම්බන්ධ සම්පූර්ණ විස්තරයක් නීති රීති හා උදාහරණ වාක්‍ය සමග මේ විදියට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ කන්වර්සේෂන් බටන් එක ක්ලික් කරලා පාඩම් 60ට අදාළ සියලුම සංවාදවලට මේ විදියට සවන් දෙන්නත් පුළුවන්. 이건 뭐예요? 탄력이에요. මෙහි settings වලින් උච්චාරණ වේගය හා කටහඬේ ස්වභාවය ඔබට අවශ්‍ය පරිදි වෙනස් කරගන්න පුළුවන්. මේ ට්‍රාන්ස්ලේටර් බටන් එක ක්ලික් කරලා ඔබට අවශ්‍ය ඕනෑම කොරියානු වචනයක්, වාක්‍යයක් හෝ ඡේදයක් සිංහලටත්, සිංහල වචනයක්, වාක්‍යයක් හෝ ඡේදයක් කොරියානු භාෂාවටත් පරිවර්තනය කරගන්න පුළුවන්. Make your Korean dream real.